හලෝ මේ තියෙන මාර එක. ඕම ඉන්න තාම්සලා ඉන්න ඉන්න. මේ තියෙන මාර එක. මේ තියෙන කම්පැනි තමයි මේ තියෙන්නේ. මේ ඔයනේ මුදිරලා ඔක්කොම ඔය ඉන්නේ උතන. ඔයනේ ඔය අරාබිකාරයෙක් කියන කෝප් එකක් අතේ තියාගෙන. එයා තමයි ගාලා මිනිස්සුන් එළියට දාන්නේ. මේ තියෙන්නේ මේ ඔක්කොම අපේ කන්නේ බොන්නේ මේ ඔක්කොම පේමන්ට් එකේ පාරවල් වල කන්නේ බොන්නේ. චුට්ටක් අනුකම්පා කරන්න ඕනේ. ලංකාවේ මිනිස්සු නේද අපි ඔක්කොම. මේ තියෙන්නේ මේවල තමයි අපි ඉන්නේ. මේ වගේ තැන් වල තමයි නිදිය ගන්න. මේ කරන්ට් එකක් වැදිලා එලා මිනිස්සු මැරුණොත් මොනවද කරන්නේ? මේ බැගේජ් ඔක්කොම තියෙනවා. මේ ඔක්කොම ඉන්නේ ලංකාවේ කොල්ලෝ තමයි මේ ඔක්කොම. මාස ගණන් දැන් මාස 5ක් වෙනවා එළියේ ඉන්නවා. අපිටත් ළමයි ඉන්නවා. මිනිස්සුන්ගෙන් ඉල්ලගෙන කන්නේ අරාබිකාරයෝ ඔක්කොම. මේ වගේ තැන් වල තමයි අපි නිදිය ගන්න. මේ තියෙන්නේ මේ කඩපිල වල තමයි අපි නිදියගෙන හිටියේ. ඒකෙනුත් අපි එලවල තියෙන්නේ දැන් මේ තියෙන මාපාර. මේ තියෙන්නේ මේ හැම මාපාර මේ මුදීරලා ඉන්නවා බස් එක මේ මාර කම්පැනි මේ බස් වල තියෙන්නේ මේ ඔක්කොම ලොකු බස් තියාගෙන මේ අහිංසක මිනිස්සුන්ව මේ වගේ දේවල් කරන එක නරකයි. ඕගොල්ලෝ ලංකාවේ නේද අපි ඔක්කොම QP ඒජන්සියෙන් අපි ගන්න ලංකාවේ බොරැල්ලේ પાස්පෝර්ට් කන්තරේ ආපේ තියෙන QP ඒජන්සි ලොකුවට කරන ඒජන්සියක් තියෙනවා. මේ ඒජන්සියෙන් තමයි මේ මිනිස්සුන්ව මේ විදිහට කරලා තියෙන්නේ. තව මිනිස්සු බැරි තැන ගෙවල් වල ළමයිට දරුවන්ට කන්න නැහැ බොන්න නැහැ කියලා ඉවිල්ලා පැල්ලා කල්ලා ඉල්ල වැඩ කරනවා. වැට්ට දාන්නම් කියලා කාන්තාර වලට ගිහිල්ලා දානවා. වැඩ දානවා කියලා කාන්තාර වල දමාම් ගියයි ජිද්ද ගියයි ඔක්කොම කාන්තාර වල කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ කිසිම දෙයක් නැහැ. ඇයි අපිට මේ වගේ දේවල් කරන්නේ? මේ ඉන්නේ ඔය මුදිර් කෙනෙක් තමයි ඔය ඉන්නේ. ඔය මිනිස්සුන්ව ගහලා දානවා ඉඳගෙන එළියට. ඔය අරාබිකාරයෝ අරුව මුණු ඉඳගෙන. මේ වගේ ලොකු බස් තියාගෙන මේ වගේ අසාධාරණ වැඩ කරනවනේ ලංකාවේ මිනිස්සු නේද අපි ඔක්කොම. ඒ වගේ දේවල් කරන්න එපා පොඩ්ඩක් අපි ගැන පොඩ්ඩක් අනුකම්පා කරලා බලන්න. ඔක්කොම ලංකාවේ මිනිස්සුනේ. එම්බසි වලට ගියාම එම්බසි වලින් කියනවා පැල්ලා වැඩ කරන්නලු. එම්බසි වලට ගියාම එම්බසි වලින් කියනවා පැල්ලා වැඩ කරන්න කියලා. කොහොමද පැල්ලා වැඩ කරන්නේ අපි? පැල්ලා වැඩ කරලා අකාම නැතුව ආවුනාම අවුරුදු ගණන් හිරේ ඉන්න ඕනේ. ඒ මිනිස්සු පුළුවන් තරම් සල්ලි පණන් අරගෙන අරව මේව කරගෙන පුළුවන් තරම් එම්බසි වල පුටු වල කැරකි අපේ දාඩිය මාංශයෙන් තමයි මේ මෙතනට ඇවිල්ලා සල්ලි ගන්නවා 1500 2000 ඉල්ලනවා අපෙන් ලංකාවට යන්න කියලා. අපි කොහොමද ඒව ගෙවන්නේ? අපිට ගෙවන්න කවුරුවක්වත් නැහැ නේවනේ. ඒක නිසා පොඩ්ඩක් කන්න විදියක් නෑ අරාබිකාරකෙන් ඉල්ලනවා අරාබිකාරයෝ පොලිසිය ඵලයන් ලේබර් කෝඩ් ඵලයන් කියනවා අපිට භාෂාව දන්නේ නෑ මෙලෝදියක් ඒක නිසා පොඩ්ඩක් අනුකම්පා කරලා අපි ගැන චුට්ටක් බල්ලේලා මොකක් හරි කරන්න කීරේ ලංකාවට පේන්න මේ ඔක්කොම පෙන්නන්න මේ කරන අපරාධ මිනිසුන්ට රට යවනවා කියලා මේ කාන්තර වලට යවලා මේ මල්ලපා මේ පැත්තට අල්ලපා බල කතා කරපල්ලා මේ ප්‍රශ්නත් කතා කරපල්ලා මේක ෂෙයා කරන්න මේක ෂෙයා කරලා ඉවලා පොඩ්ඩක් අපි ගැන අනුකම්පා කරන්න Facebook එක ඔක්කොම ඉන්නේ අපි වගේ පොල්ලෝ කෙල්ලෝ ඉන්නේ අපිටත් ළමයි ඉන්නවා ළමයි විශ්වාස කරලා තියලා ඉන්නේ අපි ඒක නිසා පොඩ්ඩක් බල්ලෙලා ෂෙයා කරලා ඉවලා අපිට උදව්වක් කරන්න මේ ගැන බල්ලෙලා සහයෝගයක් දෙන්න ලොකු කට්ටිය ඉන්නවා බලලා විශේෂයක් ලබා දෙන්න අපි සාකාරණිකව ඉල්ලන්නේ විදේශ සේවයකට මේක පුළුවන් නම් දැකලා දෙයියනේ කියලා ඔක්කොම ෂෙයා කරලා පුළුවන් විදිහට අපිට උදව් කරන්න කියලා කියන්නේ අපි